කොහොමද යාළුවනේ හැමෝටම සුබ දවසක්. ඊයේ මම ගාලු ගියා මගේ පුංචි කඩේට බඩු ටිකක් ගන්න. මම ගියා විජිත පුට්සිටියකටයි පෙට්ටිගල වත්තේ තියෙන ක්‍රිෂ්ණ ස්ටෝර්ස් එකටයි. මම මුලින්ම විජිත පුට්සිටියකින් ගත්තා සමපෝෂ පැකට් එකක විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 185. එයාලා අපිට දෙන මිල 166යි 750යි. එතකොට 18යි 750කුන් මට පැකට් එකකින් එයාලා ඩිස්කවුන්ට් එක විදිහට ලබා දෙනවා මේ ග්‍රෑම් 200 සමපෝෂ පැකට් එක. ඊට පස්සේ මම ගත්තේ ඇංක නූඩල්ස් ග්‍රෑම් 400 පැකට් එක. මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 250. එයාලා අපිට දීපු මිල 180. එතකොට මට එයාලා දීපු ඩිස්කවුන්ට් එක පැකට් එකකින් රුපියල් 70යි. ඊට පස්සේ නීරෝගා රතු තෙකුළු ඉන්දියාප පිටි කිලෝ එකේ පැකට් එක. මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 340. එයාලගෙන් ලැබෙන ඩිස්කවුන්ට් එක 295යි. පැකට් එකකින් 45ක් ලබා දෙනවා. ක්‍රිෂ්ණ ස්ටෝර්ස් එකෙන් මම ගත්තා චමින්ද කිරි හකුරු. මේක පැකට් එකක් 250ක් වෙනවා. 175ක මුදලට තමයි එයාලා ලබා දෙන්නේ. රුපියල් 75ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙනවා. මම ඊට පස්සේ ගත්තා ක්‍රිස්පි චොකෝ බෝතලේ. මේක රුපියල් 1000ක මිලට තමයි විකුණන්න තියෙන්නේ. මේක අපිට යාලා ලබා දෙන්නේ රුපියල් 880ක මිලට රුපියල් 120ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙනවා. මේකේ කෑල්ලක් රුපියල් 5ට විකුණන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ ජුජුබ්ස්. මේක රුපියල් 1500යි මේ බෝතලේ. එයාලා අපිට ලබා දෙන්නේ 1350ක මිලට රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් මේ බෝතලේනොත් අපිට එයාලා ලබා දෙනවා. මේක රුපියල් 5ට තමයි කෑල්ලක් විකුණන්න තියෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ සීනි බෝල. මේ බෝතලේ රුපියල් 750ක් වෙනවා. රුපියල් 600ක මිලට තමයි එයාලා අපිට මේ බෝතලේ ලබා දෙන්නේ. රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට ලබා දෙනවා. රුපියල් 5කට තමයි මේකත් අලෙවි වෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ මිනි බෝල බබල් ගම්. මේ බෝතලේ රුපියල් 1000ක් වෙනවා. එයාලා අපිට ලබා දෙන්නේ රුපියල් 850කට. රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් මේ බෝතලේනොත් එයාලා අපිට ලබා දෙනවා. රුපියල් 5ක මුදලට තමයි මේකත් අලෙවි වෙන්නේ. මම ඊට පස්සේ ගත්තා බටොක් බබල් ගම්. මේක මම ෆ්ලේවර්ස් දෙකකින් ගත්තා ස්ට්‍රෝබෙරි බනානයි. මේක රුපියල් 1000ක් වෙනවා එක බොක්ස් එකක්. රුපියල් 900ක මුදලකට තමයි අපිට මේක වැටෙන්නේ. රුපියල් 100ක මුදලක් තමයි ඩිස්කවුන්ට් එකක් විදිහට අපිට ලැබෙන්නේ. රුපියල් 50ක මුදලකට තමයි මේක අලෙවි වෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ කවුරුත් කන්න කැමති කොත්තුමි මැගි පපරි බ්ලාස්ට් පපරි චිලි චිකන් කියන මැගි නූඩල්ස් ටික. මේකිනුත් රුපියල් 10කට එහා ඩිස්කවුන්ට් එකක් ඒ හැම පැකට් එකකින්ම එයාලා අපිට ලබා දෙනවා. ඒකත් සාධාරණ මිලකට අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම විජිත පුට්සිටියකින් විජිත තේකොළ ලබා ගත්තා. ඒක කිලෝ එකේ පැකට් එක. මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 1250. මේ තේකොළ එක හොඳයි. ඩස්ට් එක නැහැ. මේකේ 850ක මුදලකට තමයි එයාලා අපිට ලබා දෙන්නේ. රුපියල් 400ක ඩිස්කවුන්ට් එකක් තමයි එයාලා අපිට මේ පැකට් එක හරහා ලබා දෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ ඥානකතා බෝතලයක්. මේකේ කෑලි 75ක් තියෙනවා. රුපියල් 1500ට තමයි මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ. එයාලා අපිට දෙන ලාභය 1180කට මුදලට තමයි මේ බෝතලේ අපිට වැටෙන්නේ. 320ක ඩිස්කවුන්ට් එකක් අපිට මේ බෝතලෙන් ලැබෙනවා. කෑල්ලක් රුපියල් 20ක මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ මිලාන් මුරුක්කු. මේ බෝතලෙත් කෑලි 150ක් තියෙනවා. 1500ක මුදලකට තමයි මේ බෝතලේ අලෙවි වෙන්නේ. එයාලා අපිට 1180ක මුදලකට තමයි මේක දාන්නේ. 320ක ඩිස්කවුන්ට් එකක් මේ බෝතලේනොත් අපිට ලැබෙනවා. කෑල්ලක් රුපියල් 10ක මුදලකට තමයි අලෙවි වෙන්නේ.
ඊට පස්සේ මම ගත්තා මෝතා ජෙලි. මේක විවිධ ෆ්ලේවර්ස් වලින් තියෙනවා. මම ගත්තේ දියුල්ලුයි පේරයි. රුපියල් 230ක මුදලකට තමයි මේ මෝතා ජෙලි පැකට් එකක් අලෙවි වෙන්නේ. එයාලගෙන් අපිට ලැබෙන ලාභය 209යි 730කට තමයි මේ පැකට් එකක් අපිට වැටෙන්නේ. එතකොට රුපියල් 20යි 7 මේ පැකට් එකකින් අපිට ලාභේ විදිහට ලැබෙනවා. මේක විවිධ ෆ්ලේවර්ස් වලින් ලබා ගන්න පුළුවන් රසම රස කෑමක්. ඊට පස්සේ මම ගත්තේ හඳුන් කූරු. හඳුන් කූරු මම ගත්තේ ආශිර්වාද. මේ බොක්ස් එක රුපියල් 1200ක් වෙනවා. මේකේ කෑලි 12ක් තියෙනවා. එතකොට ඒක මට වැටිලා තියෙන්නේ 780කට රුපියල් 420ක ඩිස්කවුන්ට් එකක් මේ බොක්ස් එකෙන් එයාලා අපිට ලබා දෙනවා. ඊට පස්සේ මම ගත්තේ බැති පූජා. බැති පූජා මේ බොක්ස් එකත් 1200යි. කෑලි 12ක් තියෙනවා මේ බොක්ස් එකෙන්. ඒකත් එයාලා අපිට 1080ක මුදලට ලබා දෙනවා. මේ බොක්ස් එකෙන් රුපියල් 120ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට දෙනවා. ඊට පස්සේ මම ගත්තේ අමෘතා. අමෘතා හඳුන් කූරු එකත් 1200යි. මේකෙත් කෑලි 12යි. රුපියල් 960කට තමයි අපිට වැටෙන්නේ. 240ක ඩිස්කවුන්ට් එකක් එයාලා මේකෙන් අපිට ලබා දෙනවා. මේ හඳුන් කූරු වර්ග තුනම ගොඩාක් සුවඳයි. මම කලිනුත් ගෙනත් තියෙනවා. මිනිස්සු ගොඩක් ආස නිසා තමයි මම නැවතත් ඒක ගෙනාවේ. ඊට පස්සේ මම ගත්තේ සමිඳු සුවඳ ධූපය. මේකේ කෑල්ලක මිල සඳහන් වෙන්නේ රුපියල් 100යි. මේකත් ගොඩක් හොඳයි. අපිට කෑල්ලක් වැටෙන්නේ රුපියල් 55ට රුපියල් 45ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට ලබා දෙනවා මේ පැකට් එකකින්. ඊට පස්සේ මම ගත්තේ ආශිර්වාද සුවඳ ධූපය. මේකත් රුපියල් 150ක මුදලක් වෙනවා. රුපියල් 97යි 750ක මුදලකට තමයි අපිට එයාලගෙන් මේක ලැබෙන්නේ. කෑල්ලකින් 52යි 749ක ඩිස්කවුන්ට් එකක් එයාලා ලබා දෙනවා. මේකත් ගොඩක් සුවඳයි. මිනිස්සු මේ දෙකට ගොඩක් කැමති. ඒකයි මම මේකත් ගෙනාවේ. ඊට පස්සේ මම ගත්තේ බයිට් වර්ග මික්සර් බයිට් එක. මේක කිලෝ එක 1400යි 750ක මුදලකට තමයි අපිට ඒක වැටෙන්නේ. රුපියල් 650ක ලාභයක් ලැබෙනවා. මේ බයිට් වර්ග දෙකෙන්ම කිලෝ එක රුපියල් 1400යි 750ට තමයි අපිට ඒක වැටෙන්නේ. ඊට පස්සේ මම ගත්තා චීස් බයිට් එක. මේක නම් ගොඩාක් රසයි. 1400යි මේ පැකට් එක කිලෝ එක. ඒකත් අපිට වැටෙන්නේ 750ක මුදලකට 650ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට මේකෙන් ලබා දෙනවා. ඊට පස්සේ මම ගත්තේ රිබන් බයිට් එක. මේකත් 1400ක් වෙනවා විකුණුම් මිල. 720ක මුදලට තමයි අපිට මේක වැටෙන්නේ. රුපියල් 680ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට මේකෙන් ලබා දෙනවා. මේ බයිට් වර්ග ඔක්කොම ගොඩාක් රසයි. ඊට පස්සේ මම ගත්තේ භවානි කිලෝ 2 පපඩම් පැක් එක මම ගත්තේ. මේ පැක් එක රුපියල් 2000ක් වෙනවා. 1340ක මුදලට තමයි මේක අපිට වැටෙන්නේ. 660ක ඩිස්කවුන්ට් එකක් අපිට ලබා දෙනවා. මම ඊට පස්සේ ගත්තේ මැකරල්. මේ මැකරල් එක රුපියල් 560ක් විදිහට තමයි විකුණුම් මිල සඳහන් වෙලා තියෙන්නේ. 440ක මුදලට තමයි එයාලා අපිට මේ මැකරල් එක ලබා දෙන්නේ. එක මැකරල් එකකින් රුපියල් 120ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට ලබා දෙනවා. මේ මැකරල් එක මම ෆස්ට් ටයිම් තමයි ගෙනාවේ. කොහොමද කියන්නේ නම් ඇත්තටම මම දන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙනාවා මැගී සුප් කැට. මේකේ කෑලි 25ක් තියෙනවා. 625ට තමයි මේක විකුණුම් මිල සඳහන් වෙන්නේ. 577ට තමයි අපිට මේක එයාලගෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කෑල්ලකින් රුපියල් 48ක්. ඒ කියන්නේ කෑලි 25න්ම රුපියල් 48යි අපිට මේකේ ඩිස්කවුන්ට් එක විදිහට ලැබෙන්නේ. එක බොටල් එකකින් රුපියල් 48යි.
ඊට පස්සේ මම ගත්තා බේබි ෂර්මි කොලොම් එක. මේක 360ක් විදිහට තමයි විකුණුම් මිල සඳහන් වෙන්නේ. 320යි 740ට තමයි මේක යාළගෙන් අපිට ලැබෙන්නේ. රුපියල් 39යි 6ක ඩිස්කවුන්ට් එකක් එයාලා අපිට ලබා දෙනවා. ඊට පස්සේ මම ගත්තේ පැනඩෝල්. මේක විකුණුම් මිල විදිහට 502යි 756යි තමයි තියෙන්නේ. එයාලා අපිට දෙන මුදල 467ක්. එතකොට එකක බොක්ස් එකකින් අපිට ලැබෙන්නේ 35යි. ඊට පස්සේ මම ගත්තේ වෙල්කෝ කිරිපිටි එක. මේක විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 1200. අපිට යාළගෙන් ලැබෙන මුදල තමයි 1050ක මුදලකට තමයි අපිට යාළගෙන් මේ කිරිපිටි එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. මම ඊට පස්සේ ටොෆි වර්ග ටිකක් ගත්තා. කැන්ඩිමෑන්. මේක මම ෆ්ලේවර්ස් දෙකකින් ගත්තා. ස්ට්‍රෝබෙරි එකයි බෙරි එකයි. මම ගත්තා. මේක විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 750. මේක වැටෙන්නේ 690ක මුදලකට. මේ පැකට් දෙකෙන්ම අපිට ලැබෙන ඩිස්කවුන්ට් එක රුපියල් 60ක පොඩි ඩිස්කවුන්ට් එකක් තමයි මේ පැකට් එකකින් අපිට ලැබෙන්නේ. ඊට පස්සේ මම ගත්තා අච්චාරු ටොෆි එකක්. මින් ටොෆි එකකුයි. මේ දෙකේම මිල විදිහට සඳහන් වෙන්නේ විකුණුම් මිල 750යි. අපිට යාළගෙන් මේක ලැබෙන්නේ රුපියල් 580ක මුදලකට. රුපියල් 170ක ඩිස්කවුන්ට් එකක් තමයි මේ ටොෆි පැකට් දෙකෙන්ම එයාලා අපිට ලබා දෙන්නේ. එක ටොෆි පැකට් එකකින් රුපියල් 170ක මුදලක් තමයි අපිට එයාලා මේ ටොෆි වලින් ලබා දෙන්නේ. මේ හැම ටොෆි වර්ගයක්ම විකිණෙන්නේ රුපියල් 5ක මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ පුඩින් බෝතලයක්. මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 1750. එයාලා අපිට දාන මිල 1450යි. රුපියල් 300ක ඩිස්කවුන්ට් එකක් අපිට එයාලා මේ බෝතලෙන් ලබා දෙනවා. රුපියල් 50ක මුදලකට තමයි මේ එක කප් එකක් අලෙවි වෙන්නේ. මේක ගොඩක් රසයි. මං කලිනුත් ගෙනත් තියෙනවා. ගොඩක් අය ආසයි. ඒකයි මම ආයෙම ගේන්න තීරණය කළේ. ඊට පස්සේ මම ගෙනාවා බිග් රේසර්. මේක තනි තලයක බිග් ඔරෙන්ජ් එක. මේකේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ රුපියල් 120ක මුදලක්. එයාලා අපිට මේක ලබා දෙන්නේ රුපියල් 106යි 780කට. රුපියල් 13යි 72ක් මේකෙන් ඩිස්කවුන්ට් එක අපිට ලැබෙනවා. ඊට පස්සේ මම ගත්ත එන්සල් කාඩ් එකක්. ඒක රුපියල් 500ක් මුදලක් තමයි. ඒකේ සඳහන් වෙන්නේ ඒක අපිට වැටෙන්නේ රුපියල් 407යි 75කට. රුපියල් 92යි 75ක් අපිට ඩිස්කවුන්ට් එක විදියට හම්බ වෙනවා. ඊට පස්සේ මම ගත්තේ කිරි අලුවා. මේ බෝතලයක් රුපියල් 1000ක මුදලකට තමයි අලෙවි වෙන්නේ. එයාලගෙන් අපිට ලැබෙන්නේ 770ක මුදලකට 230ක ඩිස්කවුන්ට් එකක් අපිට එයාලා ලබා දෙනවා. ඊට පස්සේ මම ගත්තේ මස්කට්. මේ බෝතලේ රුපියල් 800යි. කෑලි 40ක් තියෙනවා. 650ක මුදලකට තමයි එයාලා අපිට මේක ලබා දෙන්නේ. රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් එක බෝතලයකින් එයාලා අපිට ලබා දෙනවා. ඊට පස්සේ මම ගත්තේ ඩෙල්මලයිට් සබන් කැට. මේකේ කැට දෙක එන්නේ රුපියල් 200ක මුදලකට අලෙවි වෙන්න තියෙන එක රුපියල් 170ට තමයි එයාලා අපිට ලබා දෙන්නේ. රුපියල් 30ක වාසියක් මෙම කැට දෙකෙන්ම ලැබෙනවා. ඊට පස්සේ මම ගත්තේ වෙල්වට්. මේ කැටයක් අලෙවි වෙන්න 125ට ස්පෙෂල් ඔෆර් එකක් විදිහට රුපියල් 115කට තමයි මේ වෙල්වට් කැටේ අලෙවි වෙන්නේ. රුපියල් 10ක ඩිස්කවුන්ට් එකක් මේ සබන් කැටෙන් ලැබෙනවා. ඊට පස්සේ මම ගත්තේ වියලි මිරිස්. මේ වියලි මිරිස් කිලෝ එක මට වැටුනේ රුපියල් 840ක මුදලකට. ඊට පස්සේ මම ගත්තේ හිමායා මිරිස් කුඩු. මේ කිලෝ එක රුපියල් 1300යි. එයාලගෙන් අපිට ලැබෙන මිල තමයි රුපියල් 950 මේ හිමායා මිරිස් කුඩු පැක්. මම තව ගත්ත පොල් තෙල් කිලෝ එක උනේ 830ක්. දුඹුරු සීනි මිටියක් ගත්තා. දුඹුරු සීනි කිලෝ එක උනේ 237ක්.
එතකොට මට ගිහින් තියෙනවා මේ බඩු සේරටම 1,24,170ක මුදලක්. මට මේ හැම බඩු වලින්ම ලාභය විදිහට හම්බ වෙලා තියෙන්නේ 30,33ක්. ඉතින් මගේ වීඩියෝ එක බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස කියන්න. ආයෙම මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.